සංචිත ඔබට මතකයි බිඳුවට හිඳිලා තිබුණා. අද මෑත කාලයේ වැඩිම විදේශ සංචිත වාර්තා කරා මේ මාර්තු මාසෙ 30 වෙනකොට අපේ රටේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.5 ඉක්මවා යනද විදේශ සංචිත ප්‍රමාණයක් අපිට එකතු කරගන්න සමත් වී තිබෙනවා. මේ නිකන් නෙවෙයි. අපි එනකොට භාණ්ඩාගාරේ සංචිත ඩොලර් මිලියන 20ක් නැතුව තිබුණා. දැන් අම්මා පාල්ලා තියෙනවා ඩොලර් මිලියන 6190ක්. ශ්‍රී ලංකා මහ බැංකුව සතුව තියෙන නිල සංචිත වත්කම් ප්‍රමාණය මම කියන්නම් මේ වෙලාවේ. 2024 සැප්තැම්බර් මාසයේ තිබුණා ඩොලර් බිලියන 5.99ක්. 24 ඔක්තෝබර් මාසයේ 6.47 ඩොලර් බිලියන. නොවැම්බර් මාසයේ 6.45 ඩොලර් බිලියන. දෙසැම්බර් මාසයේ 6.12 ඩොලර් බිලියන. ජනවාරි මාසයේ 6.06 ඩොලර් බිලියන. පෙබරවාරි මාසයේ 2025 පෙබරවාරි මාසයේ 6.08 ඩොලර් බිලියන. 2025 මාර්තු මාසය වෙනකොට ඩොලර් බිලියන 6.51යි. එනිසා මේක තමයි මහ බැංකුව විසින් නිල වශයෙන් ඉදිරිපත් කරපු සංඛ්‍යා ලේඛන. කොතනද වරදක් වෙලා තිබෙනවා නම් මේ සංඛ්‍යා ලේඛන පිළිගන්න කියලා මම කියනවා.